හායි කොහොමද ඔයාලට? ඔයාලා හොඳින් සතුටින් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න ඔයාලට මම කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා. මේක සෝලෝ ඩේට් එකක් තමයි මම මේ යන්නේ. සෝලෝ ඩේට් එකක් කිව්වට මම අද පොඩ්ඩක් එළියට යනවා. ඉතින් මම කොහොමත් මගේ ජීවිතේ සතියට එක දවසක් හරි මාසෙටම දවස් දෙකක් හරි කොහොම හරි මං වෙනුවෙන් දවසක් පොඩි වෙලාවක් වෙන් කරලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා එනවා මම තනියම. ඉතින් ඒ යන දවස මගේ දවසක් වෙනවට මම කැමතියි. ඉතින් මම නම් හිතන්නේ ගෘහණියක් විදියට ගෙදරට වෙලා ඉන්න අපිට අපේ ජීවිතේට එහෙම දවසක් අත්‍යවශ්‍යයි. මොකද තමන්ගේ මානසික නිදහස වෙනුවෙන්. මොකද දවස් 30ෙම අම්මා කෙනෙක් කියන්නේ ලේසි නැහැ. ඉතින් ගෙදර හැමදේම කරලා හැමෝගෙම වැඩ කරලා එයා වෙනුවෙනුත් පොඩි කාලයක් හරි එයාට තියෙන්න ඕන නේද? ඉතින් මම නම් හිතන්නේ එහෙම ඒ කෙනාගේ මානසික නිදහසට ඒක අත්‍යවශ්‍ය දෙයක් විදියට තමයි මම නම් හිතන්නේ. මොකද එහෙම අපි එළියට ගිහිල්ලා පොඩ්ඩක් මං කියන්නේ ගොඩ වෙලාවක් ගත කරලා එන්න ඕනේ කියලා. ඒ අර යන ඒ තැන් දෙක තුනට හරි ඒ ගිහිල්ලා එහෙම ආවම අම්මගේ ඔළුවට අර පොඩි හරි මානසික නිදහසක් හම්බ වෙනවා. ඒ කියන්නේ මං කියන්නේ හැමදාම යන්න ඕනේ නැහැ. කොහොමද ඉතින් අපි හැමදාම යනවත්නේ. හැමදාම කියන්නේ එහෙම එළියට ගෙදර බඩු ගේන්න ඒවට මේවට යනවනේ. එහෙම යන දවස්වල අපි යන්නේ එක්ක හස්බන්ඩ් එක්ක එක්ක එහෙම ගෙදර තව කාත් එක්ක හරි එහෙම නැතුව Taman තනියෙන් ගිහිල්ලා එහෙම ඒ දේවල් Tamanගේ වැඩ ටික කරගෙන එහෙම Taman වෙනුවෙන් පොඩි කාලයක් වෙන් කරලා එළියට ගිහිල්ලා එන එක ගොඩක් වටිනවා කියලා තමයි මම නම් විශ්වාස කරන්නේ ගෘහණියකට. ඉතින් මගේ දවසේ මම ගියා. මම හැමදාම යන මගේ සැලොන් එකට. සැලොන් එකට ගිහිල්ලා මගේ හයිබ්‍රෝස් ඇවිල්ලා තිබ්බා. ඒකත් හදාගත්තා. ඒක හදාගෙන ලස්සනයිද ඉතින් මං දැන් ඔයාලා දකින්න ඇති මං යද්දි මගේ හයිබ්‍රෝස් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මං හයිබ්‍රෝස් උත් හදාගෙන සැලොන් එකෙන් එළියට ආවා. ඊට පස්සේ මට තිබ්බා මගේ මං කරන පුංචි ව්‍යාපාරේ පොඩි බඩු වගේක් ගන්න තිබ්බා. මම කරන කේක් බිස්නස් එකේ බඩු ඒ කියන්නේ මට අවශ්‍ය කේක් මට දෙකක් තිබ්බා ඊට පස්සෙන්දා. ඉතින් ඒකට අවශ්‍ය ඒ කියන්නේ තීන බඩු වලට අමතරව නැති බඩු වගේක් තිබ්බා. ඒව ටික ගන්න මම හැමදාම යන මගේ ෂොප් එකට ගියා. මම කේක් බඩු ෂොප් එකට එතනට ගිහිල්ලා මට අවශ්‍ය හැමදේම ඒ කියන්නේ අවශ්‍ය ඒ කියන්නේ බඩු ටික ගත්තා. අරගෙන ඇත්තටම කිව්වොත් මෙතන නැති දෙයක් නැහැ. මේක තියෙන්නේ කළුතර. මගේ වීඩියෝස් බලන අය ඉන්නවා නම් ගොඩක් අය කේක් හදන අය මේ ෂොප් එකට තමයි යන්නේ. මේකේ හැමදේම තියෙනවා. ඊට පස්සේ ඉතින් මගේ බඩු ටිකත් අරගෙන මම නෙස්කැෆේ එකකුත් බීලා පොඩි කැෆේ එකක් තියෙනවා එතනම. ඒකට ගිහිල්ලා නෙස්කැෆේ එකකුත් බීලා ගෙදර ආවා. ඉතින් මේ එන ගමන් ආයෙත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් හැමදාම hina වෙලා ජීවත් වෙන්න. එහෙනම් මම ගිහිල්ලා එන්න.